ඇන්තෝරියම් වගාවට ආධුනිකයෙක් සිටුවීම සඳහා ඇන්තෝරියම් පැළ තෝරා ගැනීමේදී සැලකිලිමත් විය යුතු කරුණු කිහිපයක් තිබෙනවා. ඉතින් ඔබ මේ කරුණු පිළිබඳ අවධානය යොමු කළොත් ඔබට පුළුවන් ඔබේ වගාව සාර්ථකව සිදු කරගන්න. ඉතින් ඔබ ඇන්තෝරියම් පැළයක් තෝරා ගැනීමේදී මුලින්ම ඒ තෝරාගත් ඇන්තෝරියම් පැළය හොඳ වර්ධනයක් සහිත පැළයක්දයි තහවුරු කරගත යුතුයි. ඒ වගේ පැළ තමයි වගාව සඳහා සුදුසු. හොඳ වර්ධනයක් සහිත ඇන්තෝරියම් පැළයක මුලින් හටගත් පත්‍ර කුඩාවටත් ඉන් පසුව හටගත් පත්‍ර ක්‍රමයෙන් විශාලවත් වර්ධනය වී තිබෙනු අපට දැක් ගන්න පුළුවන්. මේ ඇන්තෝරියම් පැළයේ මුලින් හටගත් පත්‍ර කුඩාවටත් අවසානයේ හටගත් පත්‍රය ඒ පත්‍ර සියල්ලටම වඩා විශාලවත් වර්ධනය වී තිබෙනු අපට දැක් ගන්න පුළුවන්. ඉතින් ඒ වගේම තමයි ඔබ තෝරාගත් ඇන්තෝරියම් පැළේ අවම වශයෙන් පත්‍ර 4ක් 5ක්වත් තිබිය යුතුයි. ඉතින් ඒ වගේ පැළ ඕනම කෙනෙකුට ආධුනිකයෙකුට වත් පහසුවෙන්ම හදා ගන්න පුළුවන්. ඒ වගේම තමයි ඔබ තෝරාගත් ඇන්තෝරියම් පැළේ පත්‍ර දිලි රාසාදනයට ලක් වී ඇද්දැයි හඳුනාගත යුතුයි. සාමාන්‍ය දිලි රාසාදනයන්ට ඇන්තෝරියම් පැළ ලක් වී ඇතනම් මේ පත්‍ර කුණු වී හෝ විවිධ පැල්ලම් වැනි ස්වභාවයන්ගෙන් යුක්තයි. නිරෝගී ඇන්තෝරියම් පැළයක මේ ආකාරයට කිසිදු කුණු වී ගිය ස්වභාවයක් පත්‍රවල දැක් ගන්න ලැබෙන්නේ නැහැ. ඒ වගේම තමයි කෘමි හානි වලට ලක් වූ පත්‍ර සහිත ඇන්තෝරියම් ශාකත් සිටුවීම සඳහා සුදුසු වන්නේ නැහැ. ඒ වගේ පැළ සිටුවුවොත් ඒ කෘමි හානි තුලින් වගාවට විවිධ ලෙඩ රෝග පැතිරී යන්න පුළුවන්. ඉතින් මෙන්න මේ කරුණ කෙරෙහිත් ඔබ අවධානය යොමු කළ යුතුයි. ඉතින් ඒ වගේම තමයි ඔබ තෝරාගත් ඇන්තෝරියම් පැළයේ මූල පද්ධතිය කෙරෙහිත් අවධානය යොමු කළ යුතුයි. හොඳ නිරෝගී ඇන්තෝරියම් පැළයක මූල පද්ධතිය සුදු පැහැයෙන් හෝ රතු පැහැයෙන් අපට දැක් ගන්න පුළුවන්. ඔබට පේනවා ඇති මේ පැළයේ හොඳ සුදු පැහැති මූල පද්ධතියක් යුක්තයි. ඉතින් මේ වගේ පැළ ඕනම අයෙකුට ආධුනිකයෙකුට වත් පහසුවෙන්ම වර්ධනය කරගන්න පුළුවන්. ඉතින් මේ කෙරෙහිත් ඔබ අනිවාර්යෙන්ම අවධානය යොමු කරන්න. ඒ වගේම තමයි ඔබ තෝරාගත් ඇන්තෝරියම් පැළයේ උස පිළිබඳවත් අවධානය යොමු කිරීම ඉතාම වැදගත්. ප්‍රමාණයෙන් කුඩාම පැළ ආධුනිකයට හදා ගන්න අපහසුයි. සාමාන්‍යයෙන් මේ පැළේ අඟල් 6ක පමණ උසකින් යුක්තයි. ඉතින් මේ වගේ පැළයක් තෝරාගත්තොත් වගාවට ආධුනිකයෙකුට උනත් කිසිම ගැටලුවකින් තොරව ඒ පැළය ඉක්මනින්ම වර්ධනය කරගන්න පුළුවන්. ඉතින් මගේ උපදෙස තමයි ඇන්තෝරියම් වගාවට ඔබ ආධුනිකයෙක් නම් ප්‍රමාණයෙන් ඉතාම කුඩා පැළ තෝරා ගන්නවට වඩා සාමාන්‍යයෙන් අඟල් 4ක් 5ක්වත් උස ඇන්තෝරියම් පැළ තෝරා ගන්න විට ඔබේ වගාව පහසුවෙන්ම ඔබට කරගෙන යාමේ හැකියාව ලැබෙනවා.